අපි කියන්නේ අපිට දේශවාසිකමක් තියෙනවා. හරි අපි වාඩි වෙමුකෝ. අතේ ගේන්නකෝ. වෙන දෙයක් ගේන්න. මෙතන වාඩි වෙමු. மக்களை ஏமாற்றும் விமலே நாளை அழிக்கும் விமலே 76 ஆண்டு சாபமே වඩකොත්තු විමාන එපා 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 වඩකොත්තු විමාන එපා එපා එත වනසන විමලේ එපා එපා අත හයේ සාපේ එපා එපා අත වර්ධන විමලේ එපා එපා රවටන විමලේ එපා එපා වනසන විමලේ එපා එපා අත හයේ සාපේ එපා එපා விமலே வேண்டாம் நாளை அழிக்கும் விமலே 76 ஆண்டு சாபம் கொள்ளாதே விமலே பிள்ளைகளின் கண்களை திறக்கும் கல்வியை உமது வயிற்றை நிரப்பும் ஒரு வியாபாரமாக மாற்றிக்கொள்ளாதே අපේ දරුවන්ගේ අනාගතේ ව්‍යාපාරයක් කරගන්න එපා විමලේ අපේ දරුවන්ගේ අනාගතේ ව්‍යාපාරයක් කරගන්න එපා විමලේ අපි
විරෝධතාවයක් දක්වන්න හේතුව තමයි හැමදාම මොකක් හරි ප්‍රශ්නකදී තමයි මේ වගේ චින්තූරුවත් සෙල්ලම් කඩයක් අදා ගන්නවා. දාගෙන ඉවරලා ඇවිල්ලා නිදිය ගන්නවා. දැන් මේ පාර මැඩි ග්‍රවුන්ඩ් නටනවා. කට්ටියක් යනකොට කට්ටියක් එනවා. කට්ටියක් මේක කරා කියලා අධ්‍යාපනය හැදෙනවද රටේ? කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. බොරුවට වැරද්දක් තියෙනවනම් මේ වැරද්ද නිවැරදි කරන්න දැනගන්න ඕනේ. ඒක නිවැරදි කරලා කොතෙන්ද රට ගෙනියන්න ඕනේ, අධ්‍යාපනය කොතෙන්ද ගෙනියන්න ඕනේ, ඒගොල්ලන්ගේ අදහස් එහෙම ප්‍රකාශ කරලා මේක මෙහෙම කරන්න. මේ වගේ බොරුවට ඇවිල්ලා නිකන් රට විනාශ වෙන වැඩ සෙල්ලම් ගෙවල් හදලා චින්චෝරුපත් වෙලා වැඩක් තියෙනවා. අපි ඒක නිසා ඒකට විරුද්ධව තමයි මෙතෙන්ට ආවේ. හේතුව තමයි මේවා නිකන් 2.50 වැඩ. මම 7.50 වැඩ මෙහෙම නෙමෙයි කරන්න ඕනේ. කරනවා නම් ආණ්ඩුව පෙරලන්න මෙහෙම පුළුවන්. ආණ්ඩුව පෙරලන්න ලොකු සෙල්ලමක් දාලා හරියට සැලසුමක් ඇතුව ඉන්න ඕනේ. මේ වගේ නිකන් 2.50 වැඩ තිබ්බාම ආණ්ඩුව පෙරලන්න බෑ. මේ මොකද්ද? දැන් අපිටත් ඇවිල්ලා අපිටත් පුළුවන් මෙතෙන්ට වෙලා ඉඳගෙන මේ අට්ටයක් ගාගෙන කෑග ගයින්. ඉතින් ඕගොල්ලන්ට chance එකක් තිබ්බා ආණ්ඩුවක් හදාගෙන යන්න. ඉතින් මෙතන ඔක්කොම එමෝම ඇවිල්ලා මේ වගේ විදියට මෙතෙන්ට ඉන්න ගියා නම් රජයක් කරන්න බෑනේ. ඉතින් අපිට දුක්කමක් තියෙනවා. අපිත් ඇවිල්ලා මෙතන වාඩි වෙනවා. ඉතින් ඒගොල්ලන් පැකින් යනවා කියලා කියනවා. ඉතින් මේගොල්ලන් ගියේ නැත්තම් අපිත් මෙතනට වෙලා වාඩි වෙලා අපිත් මෙතන හට්ටියක් ගාලා තියෙනවා. මේක දැන් ලස්සනට කරගෙන යන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙතන වාඩි වෙලා දැන් දවස් කීයක් ඉන්න යනවද මේගොල්ලෝ? අවුරුදු 5ක් ඉන්න යනවා. ඒක ඉවරයක් එපායි. අපි දන්නවා මේ වඳකොත්තු කතන්දර දාන කරපු රටේ වෙන තැනකට මේගොල්ලන් ආණ්ඩු කාලේ කොච්චර වද කරාද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මේගොල්ලෝ මොනවද කරේ කොහොමද ආණ්ඩු කරේ කියලා. මිනිස්සුන්ට කතාම ජාති විවේද කතා කරන්නේ. දැන් මේ වගේ දෙයක් නැහැ. kawan. Artinya kan ini kita